ආයිබෝන් වල සියලු දෙනාට අදත් ඔයාලා අපේ IDEA SL YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි අරගෙන රටේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. එහෙනම් අපි බලමු අද අපි කතා කරන රටේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණ මොකක්ද කියලා. මුලින්ම මේ වීඩියෝ ටික බලලා ඉන්නකෝ ඔයාලා. අපි මේ වීඩියෝ දර්ශන ලබා ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යබහුල ස්ථානවල කොම්පඤ්ඤ වීදිය, බම්බලපිටිය, බොරැල්ල, රාජගිරිය යන ස්ථානවලින්. මේ වගේ දේවල් දකිද්දි මතක් වෙන රටේ ජාතික ආරක්ෂාවට ටියුෂන් දෙන්න කතා කරපු අය ගැන. දවසින් දවස වැඩි වෙන වෙඩි තැබීම්, නාදුන්න තුවක්කුකරුවන් විසින්, ඒතොර මත්ද්‍රව්‍ය වෙළඳාම් වගේ දේවල් වලට මේක ලොකු අත්තරක් වෙලා තියෙනවා. වාහනවල නම්බර ප්ලේට් එක නැති එක. නාදුන්න තුවක්කුකරුවන්ට මිනිමැරුම් කරගෙන යන. මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අයට ඒක ප්‍රවාහනය කරගන්න. ආණ්ඩුව දීලා තියෙන chance එකක්ද කියලා හිතනවා මේක. එහෙමත් නැත්තම් මේ ආණ්ඩුවට තවම මේ වාහන වලට නම්බර් ප්ලේට් එක දෙන ක්‍රියාවලියවත් හරියට කරගන්න බැරිද? ගහපු තවත් ගහන කයිවාරු නම් ඉවරයක් නැහැ. මේ පොඩි දේවත් කරගන්න බැරුව තමයි තවත් මේ කයිවාරු ගහන්නේ. ඉස්සර වගේ නෙමෙයි. දැන් ඕනම ගේමක් දෙන්න තමන්ට ඕන නම්බරේ print කරගත්තා. ඒකටලා එක වාහනේ ඉල්ලගත්තා. ගේම් එක ඉවරයක් කරා. ආපහු ආවා. අර කොල කෑල්ල ගලවලා ඉట్లా විසි කරලා දැම්මා. වාහනේ නම්බර් දෙක එල්ලගත්තා. ජනපත්තුමනි, ඔබේ අවධානය පිණිස අපි කියන්නේ මේ වාහන ලංකතාවට නිකුත් කරන ක්‍රියාවලිය ගැන හොයලා බලන්න. මොකද මේ රටේ ජාතික ආරක්ෂාවට සිද්ධ වෙන දවසින් දවස් සිද්ධ වෙන අපරාධ වලට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට දකින්න ෂෙයා කරන්න. අමතක නොකර අපේ channel එකත් sub කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්න. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.